Hi guys, ඉතින් කොහොමද ඔයාලට ඉතින් මං කියන්නම් මුලින්ම මේකට අවශ්‍ය වෙන ingredients මොනවද කියලා. ඉතින් මුලින්ම මේකට අවශ්‍ය වෙනවා ගස් වල පොතු තියෙන්නේ පොතු වලින් කපාගත්ත කොටු හැඩයට චූටි කොටු කෑලි ටිකක්. ඊට අමතරව ජෑම් බෝතලයක්, ඊට අමතරව හුඹස් මැටි, ඊට අමතරව කොම්පෝස්ට් පොහොර සහ අඟුරු, තව ඔයාලට ඕනනම් චූටි හැඩයක් තියෙන මොකක් හරි දර කොටයක් ගන්න පුළුවන්. ඊට අමතරව ගල්. මම මේක අපේ මිදුලෙන් තමයි හොයාගත්තේ. අනිවාර්යෙන් පාසි ඕන වෙනවා. ඉතින් මේ විදිහට මේ ගල් ටික මේ බෝතලය ඇතුළට දාගෙන ඊට පස්සේ අපිට ඕනනවා චූටි net කෑල්ලක්. රවුම් හැඩයට කපාගත්ත net කෑල්ලක් ඕන වෙනවා. මොකද අපි දාන්න ඕනේ net එක මේ අපි දාගත්ත චූටි ගල් කැට වලට උඩින්. මොකද ඒක දාගත්තම තමයි අපි ඊළඟට දාන දේවල් බෝතලේ අඩියට ගිහිල්ලා කැත වෙන්නේ නැත්තේ. ඒක නිසා තමයි අපි net කෑල්ලක් විශේෂයෙන්ම දාගන්නේ. මේක ඔයාලට මට කියන්න දෙන්නේ ඔයාලා මේක තෙමා ගන්න එපා. එහෙම වුණොත් ඔයාලට මේක දාගන්න බැරි වෙනවා. මොකද මමත් සෑහෙන ගේමක් දීලා තමයි මේක මේ හරි ක්‍රමයට මේක ඇතුළට දාගත්තේ. මොකද තෙමලා තිබ්බ නිසා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දාලා ඉවරනාම තියෙන්නේ. ඉතින් ඊට උඩින් අපි දාගන්න ඕනේ අපි සකස් කරගත්ත අපේ අඟුරු ටික. ඉතින් දර ලිපක් තියනවා නම් ඔයාලට අමුතුවෙන් අඟුරු හොයන්න ඕනේ නැහැ. ලිපෙන් අඟුරු ටිකක් අරගෙන මොකකට හරි එකට දාලා කුඩුකට ගන්න. ඉතින් අඟුරුත් එක්කම අපි අපේ කොම්පෝස්ට් පොහොර ටිකත් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ඇත්ති පදන් එනකම් විතරක් දාගන්න. ඊට පස්සේ ඔයාලා චුට්ටක් මේක උඩ චුට්ට කවලම් කරගන්න. ඊට පස්සේ අපි අපිට හිතේ තියෙන හැඩයකට මෙන්න මේ විදිහට මැටි අරගෙන මේ බෝතලේ ඇතුලේ ගා ගන්න ඕනේ. ඔයාලට කැමති විදිහක් තියෙනවා නම් ඒ විදිහට ඔයාලා ආර්ට් එක හදා ගන්න. ඉතින් මම ඔයාලට කිව්වනේ මේක වෙන්නේ මේ වගේ දර කොටයක් ඕන වෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට කැමති හැඩයක එකක් ගන්න. මම නම් මේ චූටි එක තමයි ගන්නෙ. මොකද මේ බෝතලේ ඇතුළට මේක දාන්න බෑ. ඉතින් ඒක නිසා මම මේ චූටි කෑල්ල තමයි ඒක ඇතුළට දාන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට කැමති හැඩයක් ගන්න පුළුවන්. මොකද හොයාගන්න පුළුවන්. මොකද මේ දවස්වල වහින නිසා පොඩ්ඩක් එහෙට මෙහෙට වත්ත පහලයට බහැලා බැලුවම අපිට හොයාගන්න පුළුවන් මැරිච්ච කොටන් උඩ සාමාන්‍යයෙන් ඔය වගේ කෑලි තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අරගෙන ආයෙත් ඔයාලා මේක වටේට මේක සෙට් කරගෙන එක වටේට පොඩ්ඩක් ආයෙත් හුඹස් මැටි ටිකක් ගා ගන්න. ඉතින් දැන් ඔන්න ඔය විදිහට තමයි අපි ගාගත්ත මැටි ටික ගාලා ඉවරුනහම අපේ ටෙරාරියම් එක පේන්නේ. ඉතින් අපි අර කපාගත්ත චූටි කෝටු කෑලි ටික තියෙනවානේ. අනේ කෝටු කෑලි ටික තමයි අපි දැන් මේකට සෙට් කරන්න යන්නේ. ඔයාලට කැමති හැඩයකට චූටි එකේ ඉඳන් ලොකු එකට එනකම් ලස්සන පඩි පෙලක් වගේ ඔයාලට දෙන්නම් පල්ලෙහාට තියාගන්න පුළුවන් මම මේ තියෙන විදිහට. ඒක අවශ්‍යම නෑ. ඔයාලට කැමති නම් විතරක් ඔයාලා ඒක කරගන්න. රියල් කතාව කියනවා නම් ඇත්තටම මේක ඔපරේෂන් එකක් කරනවටත් වඩා අමාරු වැඩක්. මොකද ඒක කරන්න පොඩ්ඩක් අර අපේ හිතේ නිදහස තියෙන්න ඕනේ. එහෙම නැත්තම් අපිට මේක කරගන්න හරි අමාරුයි. ඉතින් ඔයාලා ෆ්‍රී ටයිම් එක කරනවා නම් මේක පටන් ගන්න. මොකද එහෙම නැතුව ඔයාලා පොඩ්ඩක් ටෙන්ෂන් වෙලා ඉන්න වෙලාවක නම් මේක පටන් ගන්න එපා. ඉතින් දැන් මෙතන මම කරන්නේ පඩියක් වුණාම කෙලින් තියෙන්න ඕනනේ. ඉතින් මෙතන මං හදාගත්ත ටික ඔක්කොම ඇදේට තියෙන්නේ. ඉතින් මං මේ ටික හරියට හදාගන්න එක තමයි මම මෙතනදී කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා මේ විදිහට හදනවා නම් අපව බෝතලේ කෙලින් තියලා බලන්න ඔයාගේ පඩි ටික කෙලින් අතරද තියෙන්නේ නැත්නම් ඒ ටික ඇද වෙලාද තියෙන්නේ කියලා. හරි guys, ඉතින් දැන් අපි අපේ අමාරුම වැඩේ කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපි අර හදාගත්ත මැටි ටික තියෙනවානේ. ඒ මැටි ටික පොඩ්ඩක් පිළිවෙලට හදාගන්න. ඊට පස්සේ ඒක උඩින් දාන්න ඕනේ අපි මේ හදාගත්ත කොම්පෝස්ට් තියෙනවානේ. අන්නේ කොම්පෝස්ට් පොහොර ටික මේක උඩින් දාගන්න ඕනේ. ඒ කියන්නේ අපි හදාගත්ත මැටි ටික තියෙනවානේ. මැටි ටික උඩට පොඩ්ඩක් වැටෙන විදිහට චුට්ටක් දාගන්න. එච්චරයි.
හරි දැන් අපි අපේ වැඩ ටික කරගෙන ඉවරයි. ඉතින් දැන් අපිට මෙතන අවශ්‍ය නැති බඩු ටික අයින් කරගෙන අපිට අවශ්‍ය බඩු දෙක විතරක් මෙතනින් තියාගන්න. දැන් අපි කරන්න යන්නේ මේකට අපේ පාසි ටික අලව ගන්න. ඉතින් ඒ ටික මම ඔයාලට අලව ගන්න විදිහ ඉක්මනට කියලා දෙන්නම්. මොකද මේක ඉක්මනට කරලා ඉවර කරන්න ඕන දෙයක් නිසා. ඉතින් මෙතන පාසි ගන්නකොට ඔයාලා ගන්න අර චූටි පැල තියෙනවා ඒ පාසි ළඟ. අනේ පැල ටිකක් ගලව ගන්න. ටිකක් කියන්නේ එකක් හෝ දෙකක් ගලව ගන්න. මෙන්න මේ වගේ ගල් කැටයක් එක්ක හයි වෙලා තියෙන ඒවත් ගන්න. ඉතින් මේ විදිහට අරගෙන කොනක ඉඳන් පඩි ටික වැහෙන්නේ නැති විදිහට ඒ වගේම අපි අලව ගත්ත අර කොටේ කෑල්ල වැහෙන්නේ නැති විදිහට අලව ගන්න. අලව ගන්න නෙමෙයි තියාගන්න. තියාගෙන පොඩ්ඩක් තද කරගන්න. අනේ sorry guys. මගේ වීඩියෝ එකේ කෑල්ලක් මිස් වෙලා. ඒක කොහෙද ගන්න? මම මේක හදලා දවස් ගාණක් වෙනවා. ඉතින් මට අප්ලෝඩ් කරන්න බැරි වුණා ෆෝන් එකේ තිබිලා කෑල්ලක් ඩිලීට් වෙලා. ඉතින් ඒකට සමාව ඉල්ලනවා. ඉතින් අර විදිහට වටේටම පාසි ටික තියලා ටිෂු කෑල්ලකින් වටේ තියෙන මඩ ටික පිහද ගන්න. එතකොට තමයි ලස්සනට පේන්නේ. ඉතින් මම දන්නේ නැති වැඩ කරන්න ගිහිල්ලා මං ඕගෙන් පියදාන්න ගිහිල්ලා එක වැඩේ දෙක වුණා. ඉතින් ඔයාලා එහෙම කරන්න යන්න එපා. ඔයාලගේ ඇඟිල්ල පාවිච්චි කරලා වටේ තියෙන මඩ ටික ටිෂු එකකින් පියද ගන්න ටිෂු එක තෙමලා. ඉතින් පස්සේ ඉතින් මම අතම යූස් කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අන්තිමට අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ guys මගේ විනාඩි 5ක මහන්සිය. විනාඩි 5ක් ගියේ නෑ මේක හදන්න. ඉක්මනට හදලා ඉවර කරන්න පුළුවන් බඩු ටික ළඟට ගත්තට පස්සේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම ඔය හදාගත්ත ගමම්ම ගත්ත වීඩියෝ එකක් මම ඔයාලට පෙන්නන්නම්. දවස් දෙකකට පස්සේ ගත්ත වීඩියෝ එකකුත් තියෙනවා. ඒත් ඒකට කිසිම දෙයක් වෙලා නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. මේ තියෙන්නේ මම දවස් දෙකකට පස්සේ ගත්ත වීඩියෝ එකක්. ඒක ඒ විදිහටම තියෙනවා guys. කිසිම වෙනසක් නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. මලත් ඒ විදිහටම තියෙනවා. මල වැටිලා නැහැ. මල පොඩ්ඩක් පර වෙලා. එච්චරයි. ඉතින් ඔයාලටත් විනාඩි 5ක් ඇතුළත ඔයාලගේ ටෙරාරියම් එකත් මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.